සුබ දවසක් ඔයාලා හැමෝටම ඔන්න ගොඩක් දවසකට පස්සේ ආය සුපුරුදු විදිහටම ඔයාලත් එක්ක එකතු වෙන්න තමයි මම මේ හදන්නේ. මොකද ගිය දවස් ටිකේම මට ඔයාලවත් එකතු වෙන්න බැරි වුණා. මගේ වැඩ ටික තිබ්බා. ඔයාලා දන්නවා මම ඩිප්ලෝමාවක් හැදෑරුවා. ඒක සම්පූර්ණ කරලා ගිය දවස් ටිකේ තමයි ඒක ග්‍රැජුවේෂන් එක තිබ්බේ. ඔන්න ඊට පස්සේ වෙනදා වගේම සුපුරුදු විදිහට ඔන්න මම දැන් ඔයාලත් එක්ක එකතු වෙලා මගේ වැඩ කටයුතු ටික කරගෙන යන්න තමයි මේ හදන්නේ. ඉතින් ඊට පස්සේ ඒ කාලයත් එක්ක ගෙවුනට පස්සේ ඉස්සෙල්ලා මම ඔන්න දැන් මගේ සොයන් රැකියාව ආයෙ නැවත ආරම්භ කරලා තියෙනවා. මොකද පසුගිය දවස් ටිකේ පොඩ අතපසු වීම වුණා අර වැඩ කටයුතුත් එක්ක. ඒ නිසා ඔන්න වෙනද වගේම සිපර්ස් එකක් ඩිසයින් කරන්න තමයි හදන්නේ. මේ මගේ එකම කස්ටමර් මට දාලා තියෙන 7 වෙනි ඕඩරේ තමයි මේ. ඔන්න එයා වෙනුවෙන් තමයි මේ සිපර්ස් එක නිර්මාණය කරන්නේ. ඉතින් ඔන්න ඒ විදිහටම වෙනදා වගේම ඒකට අවශ්‍ය කරන බඩු ටික තියෙනවා. අපි බලමු මේ සිපර්ස් එක හදන්නේ කොහොමද කියලා. එයා මගෙන් ඉල්ලුවේ පබලු දාලා ඩිසයින් එකක් කරලා දෙන්න කියලා. ඉතින් මට හිතුණා පබලුම විතර දානවට වැඩිය හොඳයි එක පැත්තක් වෙන පාටකින් කෝට් කළම ලස්සනට දෙමු. මොකද අපි හැම වෙලේම කස්ටමර් ඉල්ලන දෙයට වැඩිය වැඩි දෙයක් ලස්සනට දෙයක් දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. උනේතකොට තමයි කස්ටමර්ලා අපිත් එක්ක රැඳිලා ඉන්නේ. අපෙන් නිතරම බඩු ගන්නේ. නිසා ඔන්න මම ඔයාලට පොඩි ට්‍රිප් එකකුත් කියලා දෙන ගමන් තමයි මේක හදන්න ඕන පටන් ගත්තේ. මේ විදිහට පටියකුත් මේකට අල්ලලාම අපි කෝඩ් කරමු. ඔයාලා දන්නවනේ සිපර් එකක් ඩිසයින් කරනකොට කෝඩ් කරන්නේ කොහොමද කියලා වෙනදා වගේම මම කෝඩ් කරන්න පටන්ගෙන තියෙන්නේ. භාගයක් කෝඩ් කරන් යනකොට තමයි මට මතක් වුණේ ඔයාලවත් ගොඩ දවසකින් සම්බන්ධ කරගත්තේ නෑනේ. නිසා මේකත් එක්කම එකතු කරගත්තොත් හොඳයි කියලා. ඔන්න ඔය විදිහට මම කෝඩ් නූලට ඉස්සෙල්ලාම පබලු ටික ඇතුළත් කරලා තමා මේ විදිහට කෝඩ් කරන්නේ. මේ ඔයාලා දකින්නවනේ කෝඩ් කරන හැටි. ඔන්න ඔය විදිහට අපි මුළු සිපර් එකම කෝඩ් කරගමු. මම පබලු අල්ලන තැන ඉඳන් ඔයාලට ආයෙ අරගෙන එන්න. ඔන්න මම සිපර් එකේ එක පැත්තක් මගක් දුරට යනකම් මෙන්න මේ විදියට ළඟින් ලස්සනට කෝඩ් කරගත්තා. ඊට පස්සේ මම මෙතන ඉඳන් පබලු ඩිසයින් එක අල්ලන්න තමයි හදන්නේ. මෙන්න මේ විදිහට පබලු එක තියලා මම නැවත කෝඩ් කරගන්න. මම ඔයාලට පබලු ඩිසයින් එක කරන හැටි කියලා දීලා තියෙනවා. මේ විදිහට ඔන්න ඔය විදිහට නැවත කෝඩ් කරනවා. මම මේකේ පබලු දෙකක් එක ළඟ වැටෙන්න තමයි කෝඩ් කරන්නේ. ඔය දෙක පබුලක් තියලා නැවත නිකන් නූල් දෙකක් කෝඩ් කරලා තමයි ඊළඟ පබලු එක තියන්නේ. මේ විදිහට මම සිපර්ස් දෙකටම ඕන කරන පබලු ප්‍රමාණය එකවර කෝඩ් නූලට ඇතුල් කරගත්තා. මොකද නැවත පාරක් අපේ කාලය ඉතුරු කරගන්න පුළුවන්. නැවත කෝඩ් නූල පබලු ඇතුළත් කර ඉන්න ඕන කමක් නැහැ. මේ විදිහට ඔන්න පබලු දෙකක් එක ළඟට වෙන්න මම කෝඩ් කරගන්නවා. ඊට පස්සේ මම නිකන් කෝඩ් නූල් 5ක් ඔතලා තමයි ඊළඟ පබලු ඩිසයින් එක තියන්නේ. ඒක 5ක් කියලා නියමිත ගානක් නැහැ. ඔයාලට කැමති විදිහට තියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට පබලු දෙකක් එක ළඟ තියලා තමයි මම මේක පටන් ගන්න. ඔන්න මම එක පැත්තකට පබලු ටික අල්ලගෙන ඉවරයි. දෙකක් එක ළඟට ඉන්න තමයි මේ ඩිසයින් එක තියෙන්නේ. ඊට පස්සේ මම මේ කෝඩ් නූල දාලා අනිත් පැත්ත ඩිසයින් කරගන්න තමයි මේ යන්නේ. ඒ නිසා ඔන්න මම මුලින්ම කෝඩ් නූල අනිත් පාට කෝඩ් නූල අලව ගත්ත තැන නිකන් කළු පාට කෝඩ් නූලෙන් කෝඩ් නූල් වට 4ක් 5ක් ඔතලා තමයි ඩිසයින් එක කරන්න පටන් ගන්නෙ. ඔන්න මම ඩිසයින් එක ආරම්භ කරන්න හදන්නේ. මෙතන නිකන් කෝඩ් නූල් 4ක් ඔතලා මම පාට කෝඩ් නූල මේ විදිහට පිටිපස්සට දාලා ආයෙ නැවත කෝඩ් නූල් 4ක් ඔතා ගන්නවා. ඔයාලට මේ කෝඩ් නූල් 4ක් හරි 5ක් හරි ඔයාලගේ ඩිසයින් එක වැටෙන්න ඕන ප්‍රමාණය අනුව තීරණය කරලා එක සමාන වෙන්න හදා ගන්න ඕන. මේ විදිහට කෝඩ් නූල් 4ක් ඔතනවා මම. ඔයාලට මම එකපාරක් සිපර් එක ඩිසයින් කරනකොට මම මේ කෝඩ් නූල් වෙන පාටකින් දාලා හදන හැටි කියලා දීලා තියෙනවා.
ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක්ට ඒක අමතක නම් ඔන්න ගිහිල්ලා ආයෙ මගේ පරණ වීඩියෝ ලිස්ට් එකකින් බලා ගන්න. ඊට පස්සේ නැවත අර පාට කෝඩ් නූල මේ විදිහට සිප එක පැත්තට දිග ඇරලා නැවත උඩින් ඩිසයින් එක පේන විදිහට තියලා නැවත කළු නූල් 4ක් කොටා ගන්නවා. මේ විදිහට තමයි දිගටම සිප එකට ඒ ඩිසයින් එක වැටෙන්නේ. දැන් ඔයාලට පැහැදිලිව පේනවා ඇති මේ ඩිසයින් එක වැටිලා තියෙන විදිහ. ඔන්න මම කළු පාට මෙන්න අගට කරලාම් පෙන්නනම් ඔයාලට කළු පාටින් කෝඩ් නූල් 4ක් ගෙතුවා. නැවත පාට නූල තිබ්බා. ආයෙ කෝඩ් නූල් 4ක් ගෙතුවා. ආයෙ පාට කෝඩ් එක ওই විදිහට තමයි මේ ඩිසයින් එක දිගටම යන්නේ. ඔයාලට ඕන මේ ඩිසයින් එක වෙනස් කරලා මේ තනි පාටට යනවට වැඩිය කෝඩ් නූල් දෙකක් තියලා ඩබල් කෝඩ් නූලක් විදිහට මේක යන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි මගේ සිප එක මේ පාර ඩිසයින් කරන්නේ. අපි බලමු මේ සිප එක ඩිසයින් කරලා ඉවර වුණාම කොහොමද තියෙන්නේ කියලා. ඔන්න මම සිප එකේ ඩිසයින් එකම ගොතලා ඉවරයි. දැන් මම මේ සිප එක ගොතලා ඉවර කරන්න තමයි හදන්නේ. වෙනදා වගේම කෝඩ් නූල අපි මෙන්න මෙතනින් ඇතුල් කරලා එහා පැත්තට ගන්න ඕන. ඔයාලා දන්නවනේ සිප එකක් අවසන් කරන්න කොහොමද කියලා. අපි පටන් ගන්න විදිහටම සිප එක කතුරු තුඩකින් හරි මේ විදිහට ඇතුළත් කරලා මේ පැත්තෙන් අරගෙන ගැටයක් දාන්න ඕන. මෙන්න මේ විදිහට මේ පැත්තට අරගෙන කෑල්ල කපලා මෙතනින් ගැටයක් දාගමු. මෙන්න මේ විදිහට හොඳට මොකද නැත්තම් මේ පටිය අපි දාන්න බුරුල් වෙලා ගැලවෙන්න බලනවා. මේ විදිහට හොඳට ගැටයක් දාලා මේක ලස්සනට අලව ගන්න ඕන. අපි මේ සිප එක අලව ගන්නේ ඔයාලට අලවන ගම් වර්ග කීපයක්ම තියෙනවා. මෙන්න මේ විදිහට අපි අර ගැටයක් දාලා මේක නතර කරගත්තානේ. අන්න ඒකත් තියෙද්දිම තමයි මෙන්න මේ විදිහට හොඳට ගම් ටික ඇතුළත් කරලා හොඳට තද වෙන්න මේ සිප එක අලව ගන්න. මේ විදිහට. මෙන්න මේ විදිහට කොන් ටිකම ඇතුළත් කරලා අලව ගන්න ඕන. අලව ගත්තට පස්සේ මෙන්න මේ වගේ ලස්සන ෆිනිෂින් එකක් තියෙන්න ඕන. ඔන්න අපි දැන් හොඳට සිප එක අලවගෙන තියෙන්නේ. ඔන්න ඔය විදිහට. මම ඔයාලට පෙන්නන්නම් සිපර්ස් දෙකම ගොතලා ඉවර වුණාම තියෙන්නේ කොහොමද කියලා. ඔන්න සිපර්ස් දෙකම හදලා ඉවරයි. ඔන්න ඔය විදිහට තමයි හැදුවට පස්සේ තියෙන්නේ. අපි බලමු මේකේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. ඒ වගේම ඔන්න ඉතින් අද දවසට මම ඔයාලගෙන් සබු ගන්නවා මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ආයෙ දවසක ඉක්මනින්ම හමු වෙන්නම් කියලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. ඉතින් අද දවසට ගිහින් එන්නම්. මාත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.